හෙලෝ හැමෝටම වෙල්කම් පිළිගන්න ආරෙම් ටෙක්නික් channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ home buttons ටිකත් මෙන්න මේ විදිහට තියෙනවාද. අවුලක් ගන්න එපා. අපි මෙන්න මේ වගේ ලස්සනට arrow එකක් විදිහට හදාගමු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් වීඩියෝ එකට වඩා පස්සේ මෙන්න මේ දේ මුලින්ම කරගන්න තියෙන්නේ. ඔයා යන්න ඕන වගේ mobile app එකේ තියෙන setting එකට. ඉතින් මම දැන් මගේ ෆෝන් එකේ setting එකට යන්න. setting එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ ඉන්ටර්ෆේස් එක තමයි යාවි. ඉතින් ඔයාගේ එක පොඩ්ඩක් වෙනස් වෙන්න උලන් ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකත් එක්ක. ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ මෙන්න මේ දේ ගොඩක් පරණ ෆෝන් වලට නම් මම හිතන විදිහට වැඩ කරන්නේ නැහැ. 2020 වගේ උඩ ෆෝන් එකක් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ සිස්ටම් එක ආවේ මුලින්ම iPhones වලට. ඉතින් දැන් තමයි Android වලට ආවේ. ඉතින් ඒක පරණ ෆෝන් වලට කියන්න ඕනේ වැඩ කරන්නේ නැහැ. ඒත් මං කියන්නේ ඔයාලට පරණ ෆෝන් එකක් තිබ්බත් ටෙස්ට් කරලා බලන්න කියලා. මෙන්න මෙතන search icon එකේ තියෙන මෙන්න මෙතන type කරගන්න navigation කියලා. හරි දැන් මෙන්න මේව navigation කියලා type කරාම මට මෙන්න මේ හතරවෙනියට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන system navigation කියලා. මම යන්න උග රේස්ලා ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මට මෙන්න මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එකක් ආවේ. පොඩ්ඩක් ඕගලන්ගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මගේ දැන් තියෙන්නේ ඒ විදිහට තමයි. මාර කටේ මෙන්න මෙතන යට ඉරක් පෙන්නනවා. දැන් මගේ ඊට පෙන්නන්නේ නැහැ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකත් එක්ක. ඉතින් මුලින් තිබ්බේ මගේ මේ විදියට. හරි දැන් ඊට පස්සේ ආවට පස්සේ වඩ කරන් තියෙන්නේ ඊට පස්සේ දැන් මං ආයි අරකට දැම්මම පස්සේ මෙන්න මෙහෙම පීක ක්ලික් කරාම පස්සේ මෙන්න මෙතන start කියන එක ක්ලික් කරලා මෙන්න මෙතනින් අපිට කියන්නේ ඒක toy එකක තියෙන manual එකක් වගේ ඒක කරන විදිය පොඩ්ඩක් කියලා දෙනවා. මෙන්න මෙහෙම අපිට ඒක කරන් තියෙන්නේ. ඉතින් උඩට කරාම home එක ඔක්කොම back කරද හැකි. මෙන්න මෙහෙම උඩ මෙන්න මේ තියන් ගියා අපිට මෙහෙම කරන්න උලා. ඉතින් එන්නේ edit කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඒක adjust වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එක comment එක subscribe කරලා දාලාගෙන channel එක තියාගන්න. මොකද මේ වගේ content ඉස්සරහටත් අපේ channel එකෙන් upload වෙනවා. අදට වීඩියෝ එක ඉවරයි. goodbye set එකටම